ඒකවල බලලා තිනවා දැන් අර අපි ඇත්තටම කාලා පැයක් ඇවිද්දම අපේ ෂුගර් ස්පයික් එක ටිකක් අඩු වෙනවා. අපි කාපු ගමන් ෂුගර් ස්පයික් එකක් එනවනේ. සීනි ස්පයික් එක ටිකක් අඩු කරවන්න පුළුවන්. ඒ ස්පයික් එක කාපු ගමන් ඇවිද්ද. ඔව් කාලා පැයක් විතර ඇවිදිනවා. පැය භාගයක් හරි කමන්නේ. ඇවිද්දම ඒ ෂුගර් ස්පයික් එක අඩු කරනවා. විශේෂයෙන් අපේ කකුල් දෙක වැඩ කරද්දී. කකුල් දෙකෙන් අපේ ලොකු මාංශ පේශි ටික තියෙන්නේ. ඒ ටික වැඩ කරද්දී ඒක මට ඇත්තටම පැතොලොජි එකකින්ම කියලා දෙන්න පුළුවන්. ඇයි මේ ඒ කියන්නේ අපේ මාංශ පේශි ඇතුළට සීනි ග්ලූකෝස් ඇතුල් කරගන්නේ GLUT4 කියන ට්‍රාන්ස්පෝර්ටර් එකක් තියෙනවා. මේ GLUT4 ට්‍රාන්ස්පෝර්ටර් සෛලය ඇතුලේ හැංගිලා තියෙන්නේ. ඒ ඉන්සුලින් වලින් තමයි ඒක ඉන්සුලින් ඇවිල්ලා බැඳුනම තමයි ඒක එළියට එන්නේ. දියවැඩිය රෝගේ ඔය වැඩි හරියට වෙන්නේ නැහැ. ඒතර මාංශ ඒ සෛලයේ ඇතුලේ ඉඳලා එළියට එන ඒ channel එක open වෙන එක activate වෙනවා muscle contraction එක. මාංශ. ඒතකොට ඉන්සුලින් අඩු මට්ටමේ වුණත් ඉන්සුලින් දියවැඩිය රෝගෙන් ඉන්සුලින් අඩු වෙනවනේ මේ අර ක්‍රියාකාරී ඉන්සුලින් මට්ටම. ඒ අඩු මට්ටමේ වුණත් අර ට්‍රාන්ස්පෝර්ට් එක වැඩ කරවලා සුගර් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා මසල් හොඳට කන්ට්‍රැක්ට් වෙනවා. එතකොට දැන් මේ කාලයකට කලින් කරපු පරීක්ෂණයෙන් තමයි කිව්වේ සුගර් ස්පයික් එක අඩු කරනවා කියලා කාලපැයක් ඇවිද්දොත්. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා තව පරීක්ෂණයක්. ඒ කාලා ඇවිදින පැය හැම පැයකටම පොඩ ඇවිදිනවා. කට්ටි දෙකක් ගන්නවා දියවැඩිය රෝගී. එක කට්ටියකට දෙනවා පැයක් ඇවිදින. තව කට්ටියකට දෙනවා මේ හරියට මේ ඩීටේල්ස් නේ මම කියන්නේ දල අදහස විතරක් ගන්න. තව දියවැඩිය රෝගී කට්ටියකට දෙනවා පැයකට විනාඩි 10ක් ඇවිදින්න. හැම පැයකටම විනාඩි 10ක් ඇවිදින්න. කඩලා දෙගොල්ලම එකම දුර ඇවිදින එකම වෙලාව ඇවිදින අන්තිමට. අවසානයේදී බැලුවම අර කඩලා පැය අපි තුම පැය 6ක් ඇවිද්ද කියලා විනාඩි 10. ඒ කට්ටියගේ sugar control එක හොඳයි. ඒ කියන්නේ sugar spike එක අඩුයි 0.10කින් විතර අඩුයි අර ඇවිද්ද කට්ටියට වඩා. ඉතින් ඊටත් වඩා අඩුයි අන්තිමට මුකුත් නොකර හිටු කට්ටිය. sugar spike එක වැඩිම මුකුත් මොනක කාලා ඉඳගෙන ඉන්නවනම් විශේෂයෙන්ම ඉඳගෙන ඉන්නකොට sugar spike එක වැඩි වෙනවා. ඉඳගෙන ඉන්න තර ඒක නර desk job එක ප්‍රශ්නයක් කියලා කියන්නේ. දැන් ඇමරිකාවේ කැනඩාවෙම උඟ පොපියුලර් වෙලා තියෙනවා standing workstations කියන එක. හිටගෙන ගොඩක් IT ශාස්ත්‍රීය කම්පියුටර් වලින් වැඩ කරන ගොඩක් කට්ටියද. ඒතර ඒගොල්ලෝ මේ workstation එක හදලා තියෙන හිටගෙන වැඩ කරනවා. එතකොට කකුල් දෙක හොඳට work වෙනවා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ under the desk treadmills කියලා එකක් ඇවිල්ලා තියෙනවා. treadmill එකක් මේසෙ යට තියාගෙන වැඩ කරන ගමන් treadmill එකේ ඇවිදිනවා. හුඟක් ස්ලෝ ස්පීඩ් එකක් දාලා පැයකටම 1 මයිල් විතර වගේ යන්න දාලා හුඟක් ස්ලෝ. ඒකට දැනෙන්නෙත් නැහැ. එතකොට ඇවිදිනවා. මම එක රිසර්ච් එකක් දැක්කා. ඒ under the desk treadmill එකෙන් වැඩ කරලා හිටිය වයසක patient ලා කට්ටියක් මට මතක විදියට ඒ under the desk treadmill එක සති දෙකක් පාවිච්චි කරලා දවස් 14ක් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ඇඟේ තෙල් රාත්තල් දෙකමාරකින් අඩු වෙලා තිබ්බා. ඇගේ මාංශ පේශි මසල්ස් අපි දියවැඩියට අත්‍යවශ්‍ය දේ මසල්ස් රාත්තල් දෙකකින් වැඩි වෙලා තිබ්බා දවස් 14ක.